අයිබෝන් යාළුවනේ සුබ උදෑසනක් මම ඔයාලට අද බිස්නස් කාර්ය YouTube channel එකෙන් මම ඔයාලට අද අලුත් දෙයක් හඳුන්වලා දෙන්නම්. ඒ තමයි පොල් ඉඩමක් වගා කරද්දී අපි ඉස්සරහට තියෙන කරුණු ගැන මුලදී සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම ඉඩම අරගෙන පොල් පැල හිටවලා ගෙඩි හැදෙනකම් බලන ඉන්න එක නෙමෙයි. පියවරවල් ගොඩාක් තියනවා කරන්න. ඉතින් විශේෂම මුලදී සැලකිලිමත් විය යුතු කරුණක් තමයි අපි පොල් පැල හිටවුවට පස්සේ මේ ඉත්තෑවන්ගෙන් මේ පොල් පැලේ ආරක්ෂා කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එක්කෝ උගුල්ලට වන්න ඕන නැත්නම් බැරල් දාන්න ඕන. ඉතින් ඒවට ලොකු යදන් යනවා. මුලදී කරන්න ඕන ක්‍රම දෙක තුනක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඒකෙදී මුලදී කරන්න ඕන වටේ ගහන වැට ගහද්දි ගහන්න ඕන ක්‍රමය මම ඔයාලට ඒක ගහන්න ඕන ක්‍රමය පැහැදිලි කරලා දෙන්න. දෙවනුවත් කරන්න ඕන පිළිවෙලවල් මම දෙක තුනක් මගේ වීඩියෝ එකේ දාන්නම් බලන්න. ඉතින් ලස්සන පොල් වත්තක් වදා කරද්දී මුලදී හරියට අපි කරගත්තොත් මේ වගේ ලස්සන පොල් වත්තක් ඔබට වගා කරගන්න පුළුවන්. ඉතින් ඒකට දැනුම තියෙන්න ඕන. නැත්නම් දැනුම තියෙන කෙනෙක්ගේ උපදෙස් ගන්න ඕන. ආසාව තිබ්බට පොල් වගා කරන්න අමාරුයි. මගේ මේ වීඩියෝ එක අවසානත් එක්ක නරඹන්න මම ඒකේ ඔබට පෙන්නනවා ඉත්තෑව වත්තට ඇතුල් කරගන්න නැතුව වැට ගහගන්නේ කොහොමද කියලා. ඒ වගේම වැට ගැහුවත් කොහෙන් හරි උස් පහත් තැනකින් යටින් හරි කොහෙන් හරි වත්ත ඇතුළට රිංගුවොත් ඒ ඉත්තෑව අල්ලගන්නේ කොහොමද කියලා. අල්ලගෙන මසට නෙමෙයි, අල්ලගෙන අපි ටිකක් දුරට ගිහිල්ලා ඒ සතාව නිදහස් කරනවා. ඒ නිදහස් කරන්නත් එක් කියන්නේ අපි ඌ අල්ලගෙන නිදහස් කරන්න දැන් මේ වත්තේදී අල්ලගන්න ක්‍රමේ වත් ඇතුළට එන්ටි අල්ලගන්න ක්‍රමේ මම ඔබට වීඩියෝ එකකින් පෙන්නන්නම්. වීඩියෝ එක සම්පූර්ණ නරඹන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ගොඩක් ස්තුතියි වීඩියෝ එක නරඹන්න. සුදයා කණුවේ මුල ඉඳලා අඟල් 3න් 3ට කම්බි පොටවල් 5ක් ගහනවා. අඟල් 3න් 3ට. ඒතකොට එන ඉත්තෑවා මේක අස්සෙන් රිංගන්නේ නැහැ. යටින් රිංගලා එන්නෙත් නැහැ. ඒකට කොන්ක්‍රීට් කණු කියෝලමයි හදවන්න වෙන්නේ. යටින් හි 5ක් තියලා මේ විදිහට කම්බි හදපුවාම වටේට ඉත්තෑව මේකෙන් වත්තට ඇතුල් වෙන එක නවතිනවා. ඒක තමයි තව ක්‍රමයක්. අර ක්‍රමයට අමතරව තව ක්‍රමයක් තමයි ඔබ ඊට පස්සේ සාමාන්‍ය වෙලට ගහන විදිහට අපි පොටවල් 5 ගහනවා. කණු හදද්දී මේවා බඳින්න අර තියෙන විශේෂ කණු විදිහට හදවන්න ඕන. ඔක හැම කණුවෙම නැති නිසා. මේකෙන් ඉත්තෑව සහ සාමාන්‍ය පොඩි සත්තු රින්ගනවා අඩුයි. මේක තමයි වත්තට වනින ඉත්තෑව අල්ලන්න තියෙන එකම මාර්ගය. මේක මේ මම නිර්මාණය කරපු එක. යෝල හදපු එක. මේකෙන් වෙන්නේ මේකට පොල් බෑවක් ගහලා මේක මේ විදිහට අර මී කකුර වගේ අටවලා තියෙනවා. එතකොට ඉත්තෑව ඇවිල්ලා මේ වගේ පොල් පැලේට යන්න ඉස්සෙල්ලා මේක අස්සෙන් රිංගලා මේ පොල් බෑවට කොට කියන්නේ එකපාරට ඒක ඉත්තෑව ඇතුළට හිටින්න වෙනවා. එතකොට මේකේ මේ දොර ඇරෙන්නේ නැති වෙන්න මේ ලොක් එක පල්ලෙහාට වැටෙනවා. ආය බලාගත්තේ ගොනු ලොක් එක වැටෙනවා. එතකොට මේ දොර ඇරෙන්නේ නැහැ. එතකොට අපිට ඉත්තෑව මේක ඇතුළේදී අල්ල ගන්න පුළුවන්. ඒ විදිහට හවස මම ඔයාලට පෙන්නන විදිහට කූඩුව පොල් පැලේ ළඟ අටවලා අපි ගියා. පොල් බෑවක් ගහලා. උදේ මම කොහොමත් වත්තට යනවනේ. වත්තට ගිහිල්ලා වත්ත වටේ ඇවිදලා යනකොට මම දැක්කා පොල් පැලේ ළඟ අටවපු කූඩුවේ මෙන්න මෙයා අහුවෙලා ඉන්නවා. මේ ඉන්නේ අපේ වෑයම සාර්ථක වුණා. මම උත්සාහ කෙරුවේ ඔය පළවෙනි අල්ලපු ඉත්තෑවා මේ ඉන්නේ. මම පොඩි අත්දැක බැලීමක් කෙරුවේ. ඔකට මීයෝ අල්ලන මී කූඩුව තමයි අපි ගත්තේ උදාහරණයකට අරගෙන තමයි මේක හදාගත්තේ.
ඕක ඔයිට වැඩිය කූඩුව ලොකු වෙනවා නම් ඔයිට වැඩිය ලොකු සත්තු අල්ලන්න පුළුවන්. ඔය ඉන්නේ පොල් පැලේ කන්න ආපු චන්දියා. පොල් පැලේ කන්න ඉස්සෙල්ලා පොල් බෑව දැකලා ගියා පොල් බෑව කන්න. ඕන් දැන් කූඩුවේ. අපි මෙයාව නිදහස් කරනවා. තව තරුණයෙක්. තව කූරු එහෙම හයි වෙලා නැහැ. අපි ඉතින් ගේ ළඟට ගෙනාවා පොඩ්ඩක් බලන්න ගෙවල් වල ඉන්න කට්ටියට පෙන්නන්න. වටේ පිටේ කට්ටිය ඇවිල්ලා බැලුවා. ඔය ඉන්නේ චන්දියා. ඔයාලත් හොඳට බලා ගන්නකො. මම අර මීයෝ අල්ලන කූඩුව දිහා බලාගෙන හදාපු කූඩුවක්. ඉතින් ඒක ඉතින් අටවල තමයි තියෙන්නේ වත්තේ. ඔය පොල් බෑවක් ගහලා අටවල තියෙනවා. ඉතින් අද උදේ වත්තට ඇවිල්ලා වත්තේ ඇවිදිද්දි ඒ කූඩුව ගැසිලා තිබ්බා. කූඩුවට මේ අහුවෙලා තියෙන ඉත්තෑවෙක් නන් නෙමේ. ඉතින් කූඩුව ඇටෙව්වට කූඩුවට අහුවෙලා තියෙන වෙන සතෙක්. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. අපි ඇල්ලුවට මූව මරන්නේ නැහැ. මූව පොඩ්ඩක් ඈතට ගිහිල්ලා දානවා. මරන්න නෙමෙයි ඇත්තටම මේ ඉත්තෑවන්ගෙන් තියෙන කරදරේ නිසාම තමයි මේ කූඩුව හැදුවේ. මම ඔයාලට පෙන්නන්නම් මේ සතා කවුද කියලා. පොඩ්ඩක් බලා ගන්න. මේ සතාගේ ඉතින් අපිට කරදරයක් නැහැ. ඌ කූඩුවට අහු වුණාට ඉතින් අපි තීරණය කරුවා මූව මෙතනම අරින්න. මම බලා ගන්න මූව යවන හැටි. ටිකක් අහිංසක සතෙක්. කුල්ලුන්ට තමයි පොඩ්ඩක් කරදරේ. ඉතින් ඒක සතෙක් නේ. අපි තීරණය කරුවා මූව යවන්න. අන්න ගියා. ඕනි දහස් කෙරුවා අපි. ඔන්න යාළුවනේ ඊළඟ වත්තට ආපු අමුත්ත තමයි මේ ඔයාලට පේන්නේ. මෙයා ඊටාම දුර්ලභ ගණයේ අමුත්තෙක්. ලේසියකට දැක ගන්න නම් හම්බෙන්නේ නැහැ. ලංකාවට ආවේනික වෙච්ච අහිංසකම සතෙක්. ඊටාම දුර්ලභ සතෙක්. දැන් කාලේ ළමයින්ට නම් මේ සතාව ලේසියෙන් බලා ගන්න බැරුව යනවා. කොහේ හරි රෑ මෙයා අතරමං වෙලා බල්ලෙක් අල්ලගෙන හැබැයි හපලා එහෙම තුවාල මොකුත් නැහැ. ගේ ළඟට අරන් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ වත්තේ මුරකරු මූ අල්ලලා බල්ලෝ හපලා කයි කියලා මූ අරලා පොඩි කොටුවකට දාලා. ඉතින් මට කිව්වා ඊට පස්සේ අපි මේක තියාගෙන ඉඳලා මුන් කන જાති මුකුත් අපි දන්නෙත් නැහැ. ඊට පස්සේ හවස් වෙනකන් ඉඳලා මේ අඹ ගහ ළඟට ගෙනල්ලා මෙයාව මේ විදිහට අපි නිදහස් කෙරුවා. බලන්නකෝ යා. හරිම හිමින් සද්ද නැතුව කාටවත් සද්දයක් ඇහෙන්නේ නැතුව හිමින් ගහට නැගලා ගහ දිගේ ගිහිල්ලා ගහේ හැංගෙනවා හොයන්න බැරි වෙන්නේ. මෙයාලා රැයට තමයි එළියට එන්නේ. අපිට නම් මේක ටිකක් අමුතු සතෙක් වුණාට මෙයාගේ අම්මට මෙයා මැණිකක්. එහෙම තමයි පැරණි කියමනක් තියෙන්නේ. මෙයා උණහපුළු පැටියෙක්. පැරණි කියමනක් තියෙනවා උණහපුළු අම්මට උණහපුළු පැටියව මැණිකක් කියලා. ඒක බලන්නකො. එයා යන ලස්සන එයා කලබල නැතුව ඉමීට යනවා. එයාගේ කොලයක්වත් හෙල්ලෙන්නේ නැති විදියට. හරිම අහිංසක සතෙක්. ගිහිල්ලා අපි දිහත් බලාගෙන ඉන්නවා.
ලේසියකට දකින්න හම්බෙන්නේ. මෙයාව දකින්න හම්බෙන්නේ සාමාන්‍යයෙන් ওই දඩයක් කරුවන්ට විතරයි ඈතට ටෝච් එක රැස් දෙද්දී. ඉතින් අපිට තියාගෙන හදාගන්නත් බෑ. කනත් බොන જાති අපි දන්නේ නැහැ. එයාව ගහ උඩට නැගලා මේ ගහේ කොළාස්සේ හැංගිලා ඉඳලා රැයට තමා එයාගේ ඒ වාසස්ථාන වලට ඇවිදින්න කෑම හොයන්න ඒ වගේ දේවල් වලට එයා යන්නේ. ඉතින් යාළුවනේ ගොඩාක් ස්තුතියි. එහෙනම් සුබ දවසක්.